අයිබෝවන් තෙරුවන් සරණයි. අද දවසේ ඔබත් එක්ක දීර්ඝව කතා කරන්න වෙලාවක් නැහැ. මේ ගමනක් යන්න සූදානම් වෙලා ඉද්දී ඊටාම අතිශය වටිනා කියන වැදගත් වීඩියෝ එකක් මුණ ගැහෙනවා. තොරතුරක්. හොඳද? ඒ වීඩියෝ එක මම ඔයගොල්ලන්ට යොමු කරනවා ඔබගේ දැනුවත් වීම සඳහා. ඔබ ඒක අධ්‍යයනය කරලා ඔබට දැනෙන දේ ඔබ තෝරගන්න මොකද්ද මේ කියන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ ඊටාම සුවිශේෂී අපේ රටේ වැදගත් සම්දිස්ථානවලදී පහුගිය දවස්වල ලංකාවට අරගෙන ආපු උදලගෙන ආපු නොයෙක් රටවල් වල හිටපු පාතාල නායකයින් කුඩු මත්ද්‍රව්‍ය බෙදා හරින ජාලය ඒක මෙහෙවපු ප්‍රධානයෙන් අත්අඩංගුවට ගන්න සාක්ෂි සාධක සැපයපු තොරතුරු ඉදිරිපත් කරපු බුද්ධ්‍යංශ ජාලයකින් තමයි මේ තොරතුරු ලැබෙන්නේ. ඒක නිසා අවධානයෙන් මේ කියන කාරණාව සම්බන්ධව ඔබ විග්‍රහයක යෙදෙන්න. මොකද මේක අතහැරලා දාන්න එපා. මම රටට වටිනා පණිවිඩයක්. මේ සම්බන්ධව තීන්දුව తీරන ගැනීම ඔබ සතුයි. මොකද ශ්‍රද්ධාව කියන දේ මනසට කාවද්දලා මත් කරවලා ඒ මත්භාවය තුළින් දේශපාලඥයින්ගේ කුහක ගමන් මාර්ගයේ පූර්ණේ කරගන්න යන වැඩපිළිවෙලක හෙළිදරව්වක් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. එහෙනම් ඔබ සියලු දෙනාටම මේ වීඩියෝ එක මම ඉදිරිපත් කරනවා. ඔබගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකට යොමු කරන්න කියලා ඉල්ලමින් මම නවතිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ ලැබේවා. තව ඉස්සරහට යනකොට අපි දන්නවා ඇති වෙන බාධක කම්කටොළු ඒවට අවශ්‍ය වෙලාවට මුහුණ දෙන්න. විශේෂයෙන් මේ ඉල්ලීම තමුන්නාසලාගෙන් කරන්නේ මේ තොරතුරු උතුරේ ඉඳන් දකුණට යනකම් ජනගත වෙන්න අවශ්‍යයි. ඒ නිසා තමයි විශේෂයෙන්ම එක මතක් කරන්නේ. තමුන්නාසලා දන්නවා මේ වෙනකොට විශේෂයෙන්ම පහුගිය දවස් දෙකේ ත්‍රිකුණාමලයෙන් පටන් ගත්ත පොට්ටනිකාර ගණින්නාසලාගේ නාඩගම පිළිබඳව ඇත්තටම මේ නාඩගම නැවතිලා නැහැ. අමතක කරන්න එපා. මේක හෙට අනිද්දා වෙනකොට ලබන සතියේ ඒකේ ආරම්භය පටන් ගන්නවා. ඔය නවත්තපු තැන ඉඳන් ආයෙ පටන් ගන්නවා අම්පිටිය සුමන. මේ සඳහා ගෙවලා තියෙන්නේ. හොඳට අත දිගෑරලා මුදල් ගෙවලා තියෙන්නේ. ඒ සඳහා වෙනමම YouTube නාලිකා කීපයක් සැදී පැහැදී ඉන්නෝ. ඊ වෙනුවෙන් ඒ සඳහා ඔවුන්ටත් ගෙවලා තියෙනවා. වෙනමම ඒ වගේම තමයි තව තරුණ ලියලා තියාගන්න තව තරුණ ගණින්නාස කෙනෙක් මෙයත් ඇවිදින් මහාන කරලා විශාල මුදල් සම්භාරයක් වෙබ්සයිට් හදලා මිලියන ගාණක් ඒකට වෙනමම සබ්ස්ක්‍රයිබ් කරන්න දීලා YouTube හදලා දීලා මේවා සම්පූර්ණ ෆන්ඩ් කරලා තියෙන්නේ. ඒවට වෙනම ෆන්ඩ් එකක් හදලා ලෑස්ති කරලා තියෙන්නේ. මොකද හේතුව මේ තරුණ භික්ෂුව කියන්න කනගාටුයි. ලංකාවේ අපේ තරුණ දරුවන්ව කිසි කෙනෙක් නෙවෙයි ඉලක්ක කරන්නේ තරුණ දරුවෝ තරුණ පරම්පරාව. ඇයි ඒගොල්ලන්ට තමයි 2029 28 වෙනකොට ඒගොල්ලන්ට තමයි ඡන්දේ තියෙන්නේ. ඒ ඡන්දේ ඉලක්ක කරලා තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. මතක තියාගන්න මම දයාබර දෙමව්පියන්ගෙන් ඉල්ලන්නේ මේක යන්නේ සම්පූර්ණ දේශපාලන මඩ ගොහරකට තමයි මේ රට ආයෙත් ගෙනියන්නේ. මේක ඉතාමත්ම පැහැදිලි. වර්තමාන ජනාධිපතිවරයා වර්තමාන ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේ රට තුල ජාතිවාදී අයින් කරලා ආගම්වාදී අයින් කරලා සීලුම දෙනා එක හා සමාන ශ්‍රී ලාංකිකයෝ කියන එක ගෙනාවට මේ ගණින්නාසලා මේ පොට්ටනිකාර ගණින්නාසලාට අවශ්‍යයි ජාතිවාදී ඕනි. ඒ හින්දා තමයි මම ස්තුතිවන්ත වෙනවා අද ඊයේ පාර්ලිමේන්තුවේදී කියනවා රාසමාණික්කම් ගරු මන්ත්‍රීතුමා අපිට ජාතිවාද එපා. නාමල් රාජපක්ෂලාට ඕන නම් 21 වෙනිදා හාමුදුරුවෝ හරි සෙනග හරි ගේන්න වෙනත් මාතෘකාවක් හොයාගන්න. මේ ජාතිවාදය ගේන්න එපා. මොකද ජාතිවාදයෙන් බැටකාපු දෙමළ ජාතිකෝ තරම් ද්‍රවිඩ ජාතිය තරම් ජාතියක් නැතුව ඇති. ද්‍රවිඩ ජාතිකින්
උත්පත්තියෙන් ද්‍රවිඩ වෙච්ච පළියට විශාල බැටකෑමක් කෑව වසර 30ක් තිස්සේ යුද්ධයක් එක්ක. ඒ මිනිස්සුන්ගේ ජාතිවාදී වැඩක් නැහැ දැන්. ජාතිවාදී වැපරුවේ රාජපක්ෂලාගේ බලය ලබා ගැනීම සහ බලය රඳවා ගැනීම සඳහා. වෙන කිසි දෙයකට නෙමෙයි. ඒගොල්ලන්ට අවශ්‍යයි. ඒගොල්ලන්ට පුළුවන් නම් හෙට යාපනයේ වෙන කොහේ හරි බෝම්බ පුපුරවන්න ඒකත් කරනවා. හිතන්න බෑ මේ නවත්තලා මේගොල්ලෝ දැන් හොඳයි කියලා. මේ කට්ටියට බෑ. මේ කට්ටියට බලය නැතුව බෑ. ඒක තමයි අද ජනාධිපතිතුමා කිව්වේ පැහැදිලිව. මේ බල ලෝභයත් එක්ක තමයි මේගොල්ලෝ ගැට ගැහිලින්නේ. ජනාධිපතිතුමා සහ ආණ්ඩුව ඉන්නේ ජනතාව වෙනුවෙන්. මතක තියාගන්න. ජනාධිපතිතුමා සහ ආණ්ඩුව දැඩි උත්සාහයක් ගන්නේ රටේ වැටිලා තියෙන තැනින් තව අඟලක් හරි උඩට ගෙනියන්න. ආර්ථික වශයෙන් වැටිලා, සමාජීය වශයෙන් වැටිලා, දේශපාලනික වැටිලා. අද තියෙන්නේ ලංකාවේ පක්ෂ දෙකයි. එකක් විපක්ෂයේ පක්ෂය, අනිත් එක ආණ්ඩු පක්ෂය. මේ දෙක විතරයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. ඒ හින්දා තමයි මේගොල්ලෝ අර ටාගට් කරන්නේ 2028ට හෝ 29. 28ට આવොත් 28ට, 29ට આવොත් 29ට. මේ හින්දා තමයි අර තරුණ භික්ෂුව මතක තියාගන්න මම මේ තරුණ භික්ෂුව පිළිබඳව මේ වෙනකොට කරුණු එක්ස්ප්‍රෙස් කරමින් ඉන්නෝ. එයාව පිටිසර ගම්මානක දුප්පත් පවුලක මම ඉපදුනේ. මම යන්නේන මන් නැතුව හිටියේ. මම 2 3 පන්තියට ගියේ. මම මෙහෙමයි කියලා චිත්‍රේ තාම හොඳ ලස්සනට දැන් මේ දවස්වල ඇඳගෙන යනවා චිත්‍රේ. මිලියන ගාණක් මම බැලුවා මේගොල්ලන්ගේ Facebook වලට ගිහිල්ලා මිලියන ගාණක් ඉන්නවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා මිලියන ගාණක්. ඊට පස්සේ ලයික් දානවා ලක්ෂ ගාණක්. මම දැන් ඊයේද කොහෙද එකකට බැලුවා. ඒකේ ලයික්ස් දාලා තියෙනවා 1,82,000 ගාණක්. මේවා සම්පූර්ණ ෆේක්. ඒ කියන්නේ මේ ව්‍යාජව සකස් කරන දේවල්. මොකද මගේ YouTube එකේ මට දැනගන්න හම්බුණා මේ වගේ ඕන්නම් සල්ලි දීලා ලක්ෂ 4-5 දීපුවාම ගන්න පුළුවන් මිලියන ගාන. ඒ වගේ ඉන්නෝ ෆේක්. ඒ කට්ටිය ඒවා කම්පියුටර් දේවල් වලින් කරනවා. ඒක තමයි කම්පියුටර් ජිල්මාට් දාන්න වෙනම කට්ටියක් ඉන්නවා. අර සාය ඇඳගෙන නටන කට්ටිය ඒ වගේ කණ්ඩායමක් ඉන්නව වෙනම. මේ හාමුදුරු මේ මම කියපු තරුණ භික්ෂුව කරුණාකරලා දෙමව්පියන්ගෙන් මම ඉල්ලන්නේ කරුණාකරලා පරිස්සම් කරගන්න දරුවන්. වෙන දෙයක් නිසා නෙමෙයි. මේ ගෙනියන්නේ මේ ජාතික ජනබලවේග අපේ ජනාධිපතිවරයා. වර්තමාන ජනාධිපතිවරයා මේ රට තුල ගෙනියන වැඩපිළිවෙල සහ මුලින්ම කන පිට හරවන්න ගෙනියන්නේ. ඒකේ ඉත්තන් විදිහට තමයි පාවිච්චි කරන්න යන්නේ තමන්ගේ දරුවන්. ඒ හින්දා මේ භික්ෂුව කියන එක අවස්ථාවකදී මගේ ළඟට එන ඒ සියලුම තරුණ දූපුතුල්ලා මෙයාගේ ඒක තමයි ටාගට් එක. තරුණ දූපුතුන් අර වයසක කට්ටියනේ මොකද හේතුව? ඒ වයසක අම්මලාට සියලාට ඒගොල්ලන්ට හොඳට විඥානයක් තියෙනවා. අර දරුවෝ ටාගට් කරන පාවෙන ඡන්ද. ඒ පාවෙන ඡන්ද ලක්ෂ ගාණක් තියෙනවා. මේක තමයි ඒගොල්ලන්ගේ ටාගට් එක. මේ භික්ෂුව ධර්මීය විදිහට කියාගෙන ගිහිල්ලා සියල්ල අනිත්‍යයි, සේරම අපි එකට ඉන්න ඕනේ, තරුණ ජයවය, ඔය සේරම දේවල් කියලා මේ කතන්දරේ 2028 මුල 2028 මැද වෙනකොට ජූලි වෙනකොට මතක තියාන හරවනවා අපිට අවශ්‍යයි අපේ තරුණ නායකයෙක්. මෙතෙන් එනවාමයි සහතිකෝ. මොකද හේතුව මේ භික්ෂුවට වියදම් කරලා තියෙන විදිහට මේ භික්ෂුවට වියදම් කරලා තියෙන කෝටි ගණන් මට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ තොරතුරු පිළිබඳව ඉතාම ඉහළම මට්ටමින් ඒ තොරතුරු පිළිබඳව අපි මගේ සහෝදර කීප දෙනෙක් එක්ක අපි ඒක අධ්‍යයනය කරනවා. මේ බුද්ධි තොරතුරු පිළිබඳව තාමත් විශ්ලේෂණාත්මකව අපි කීප දෙනෙක් ඇත්තටම ඊයේත් කතා කරා අපි ඒක අධ්‍යයනය කරගෙන යනවා. මොකද හේතුව මේ තරුණ භික්ෂුව මූලික කරගෙන තමයි මේ තරුණයින් දඩයන් කිරීමේ ව්‍යාපාරය ගෙනියන්නේ. මේක ඉතාම භයානකයි. වෙන දෙයක් නෙමෙයි. මේ කුඩු වලට යොමු කරන්නවත් වෙන දෙයක නෙමෙයි. මේ භික්ෂුව ගෙනියන්නේ මේ අවසානයේදී එනකොට මේ ධර්ම ප්‍රචාරය විදිහට. මොකද ලෝකේ හැමතැනම යනවා අය.
එයා ලෝකෙ හැමතැනටම ගිහිල්ලා තියෙන එයාම කියන්නේ. දිනපොත පිරලා තියෙනවා කිව්වා 2027 28 වෙනකම්. බණවලට 2027 වෙනකම් බණවලට පිරලා තියෙන දිනපොතක් තියෙනවලු. මේවා සේරම ෆේක්, ව්‍යාජයි. ව්‍යාජ විදියට හදන්නේ. පිටරටවල් වලට දැන්ට රටවල් ගානක ගිහිල්ලා තියෙනවා. එයාගේ ඒ රටවල් ගානට යන්නේ කොහෙද? ඒ රටවල් කීපයකට බලලා දැන් ඇත්තටම අපි බැලුවා කොයි රටේද මේ රටට ගියා මං කියන්නේ නැහැ දැම්මම හදිස්සි වෙන්නේ නැහැ පොඩ්ඩක් ඉවසලා එමු. ඒ රටට ගිහිල්ලා තියෙන ආරාධනා කරලා තියෙන්නේ පොහොට්ටුවේ කණ්ඩායමක්. තව රටකට ගියා ඒ රටට ආරාධනා කරලා තියෙන්නේ පොහොට්ටුවයි ඒ කට්ටියගේ කල්ලියක්. මේ ජුන්ටාවක් තමයි මෙහෙවන්නේ. ඒ හැමතැනටම වේදම් කරලා තියෙන මුදල කෝටි ගාණක්. මේ ලක්ෂ ගණන් නෙමෙයි කතා කරන්න වන්ලා ලක්ෂ ගණන් කෝටි ගණන්. එක්තරා දෙයකට මේ පුද්ගලයා වේදම් කරන මේ භික්ෂුව වේදම් කරනවා කෝටි ගාණක්. තාම සාමාන්‍යයෙන් ඒක ලක්ෂ 3-4 කරන්න තිබිච්ච දෙයක්. මෙයා කෝටි ගාණක් වේදම් කරනවා. මේක ඇවිදින් හරියට 2028 29 ඡන්දෙද 28 ඡන්දෙද මේක බලාගෙන තමයි මේ යන්නේ ටාකට් කරගෙන. ඒ නිසා පරිස්සම් වෙන්න රටේ සමස්ත ජාතියට මම කියන්නේ මෙවැනි භික්ෂූන්ගෙන් පරිස්සම් වෙන්න. කුඩු වලින් පරීක්ෂණ වෙන්න පුළුවන්. කුඩු අල්ලනවා පොලිසියෙන්. හැබැයි මේ භික්ෂූන්ගෙන් ආරක්ෂා වෙන්න කියන්නේ තරුණ දරුවන්ට. වෙන දෙයක් නිසා නෙමෙයි මේක ඇවිදින් ආගම කියන්නේ කුඩු ගැහුවට හපන්. කුඩු ගැහුවට හපන්. මොකද කුඩු ගැහුවොත් අපිට පුළුවන් පුනරුත්ථාපනය කරන්න. අපිට පුළුවන් නවත්ත ගන්න මොන විදියට හරි. අල්ලන්න පුළුවන්. දැඩි දඬුවම් දෙන්න පුළුවන්. ඊට එහාගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි මේගොල්ලොන්ට මොනවත් කරන්න බෑ. ඇයි හේතුව? ඉස්සරහින් ඉන්නේ කහසිවුරක් දාගෙන. ගෙනියන්නේ බුද්ධ ප්‍රතිමාව. මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම මේක එක්තරා ආකාරයක මාෆියා එකක්. ලංකා මහ පොළවේ මේ කණ්ඩායම ජාතිවාදී විදිහට තමයි හැසිරෙව්වේ. යුද හමුදා බුද්ධ්‍යංශයේ හැසිරෙව්වේ ජාතිවාදී විදිහට. එකතු කරන් 28 29 ටාකට් කරගෙන. මතක තියාගන්න. මේවා දැන් යනවා යටින්. මේවා ඊටාම හොඳට සැලසුම් සාගතව යනවා. මේවා තමයි අපි පෙන්නලා දෙන්නේ. මොකද නැවත සැරයක් ওই මහ පොළවේ මේ වගේ ත්‍රාඩා කල්ලි වලට මහ පොළව බිලි දෙන්න එපා. ওই බිලි දීලා අවුරුදු 76ක් තිස්සේ ඒක කියලා ඒක ගැන කරුණු අවබෝධ කරලා දීලා තමයි මේක යන්තම් ජනතාව තේරුම් අරගෙන ගොඩ දැම්මේ. මේක නැවත වලදාන්න එපා. ගොඩගත්ත දේ වලදාන්න එපා. ඒ වලදාන්න සූදානම් වෙන්නේ අර ගණින්නාන්සලා. පොට්ටනිකාර ගණින්නාන්සලා. යතර ඉන්නෝ කීප දෙන්නේ නම් වශයෙන් කියන්න පුළුවන්. මම දැක්ක අද තමුන්නාස බලා ගන්න පුළුවන්. අර කස්සප කියලා පුද්ගලයෙක් ඉන්නෝ. ඇත්තටම මේගොල්ලෝ මේ පොට්ටනිකාර ගණින්නාන්සලා. මේ අය බුදුන් වහන්සේ කාලෙත් අපේ ඉගෙනගෙන තියෙන බෞද්ධ සංස්කෘතියට නිගණ්ඨනාථ පුත්‍රලා හිටියා. නිගණ්ඨයෝ. ඇත්තටම මේ ඉන්දියාවේ ඒ නිගණ්ඨයන්ගේ පැවතෙන පුද්ගලයන්ගේ මම හිතන්නේ ඒ ලේ ඇත්තේ. ඔය කස්සප කියන පුද්ගලයා මම හිතන්නේ සිවුරු 3-4ක් මොකට දාගෙන දැන් හදිස්සියට ඇඳ ගන්න දැන් කවුරු හරි ගලවගෙන ගියොත් කරේ දාගෙන ඉන්නෝ දාගෙන යනවා ඔය වගේ පිළිම තියෙන මොනවා හරි එක්කද යනවා. මොකද හේතුව ඒගොල්ලන්ගේ නිකායේ ප්‍රශ්නයක්. හැබැයි මතක තියාගන්න ඕනේ ඒ නිකාය විදිහින් රාජපක්ෂ නිකාය. තවම මෙයා මහාන වෙලා නැහැ. මේ නිසා තමයි මම ඉල්ලුවේ අපේ අතිගරු මහානායක ස්වාමින් වහන්සේලාගෙන් ඒ නිකායන් වල දැන් බුදුදහම පරිහානියට පත්වෙමින් පවතින නිසා වහන්සේලාගේ নমස්කාරක පූර්වක ඉල්ලනවා මේ මහාන නොවි රාජපක්ෂ නිකායේ ඇලී ගැලී සිටින මේ නිගණ්ඨලා එකතු කරලා ඔවුන් සේරම බුද්ධ සංගායනාවක් තියලා ධර්ම සංගායනාවක් තියලා ඔවුන් නැවත සසුන්ගත කරන්න. එහෙම සසුන්ගත නොකරුවෝ අර ඩඩ්ලි සෙනනායක මහත්තයා එකපාරක් කිව්වා වගේ ඒ කාලයේදී විදිහට මේ අය බලෙන් හරි මහාන කරන්න වෙනවා. මොකද දැන් මේ ජාතිවාදීය විඳවලා ඉවරයි. ජාතිවාදී විඳවලා ඒකෙන් මුස්ලිම් ජාතිකෝ ජාතිවාදීන් බැටකාලා තියෙනවා. ද්‍රවිඩ ජාතිකෝ බැටකාලා තියෙනවා. අනිත් පැත්තෙන් ආගමික වශයෙන්
මේ සියල්ලගේම අවසානයේදී මේගොල්ලෝ යන්නේ නවතින්නේ කහ සිවුර බංකරයක් තියාගෙන. මේක තමයි හැමදාම කෙරුවේ. 2019 ඕක කෙරුවා. 2015 ආණ්ඩුව පෙරලන්නේ එක කෙරුවා. 2019 බෝම්බේ ගැහුවා. 2024 අපේ ජනාධිපතිවරයා පත් වුණා සැප්තැම්බර් 21 වෙනිදා. දැන් ලෑස්ති රට තුල අන්රෙස්ට් එකක් කරන්න. මේ රට තුල මේ කරන්න යන අන්රෙස්ට් එක පිළිබඳව තමයි අපි හැම වෙලෙම දැඩි අවධානයෙන් ඉන්නේ. එදා යුද හමුදා බුද්ධ්‍යංශයේ කීප දෙනෙක් තාමත් ඉන්නවා. ඒගොල්ලෝ තාමත් වැඩ ලාන් ස්ටොප් වැඩ. ඒගොල්ලෝගේ සම්බන්ධකම් තියෙනවා පාස්කු ප්‍රහාරයට. පාස්කු ප්‍රහාරයට සම්බන්ධකම් තියෙන ඔය කැලුම් මැද්දුම ගේලා ඒගොල්ලොන්ව අරස් කරන්න යනකොට කොඩ ෆැටිල් ගිහිල්ලා ගන්නවා ඒගොල්ලෝ රිට් එකක්. ඒ රිට් එක ගත්ත නිසා බැරි වෙනව අරස් කරන්න. එතකොට මේ කට්ටිය එකට මේ ගණින්නාසලා අර යුද හමුදා බුද්ධි බලකාය කට්ටිය මේ කට්ටිය සේරම කල්ලි විදියට හැදිලා ඉන්නේ. එක කොටසක් නිල ඇඳුම ඇඳගෙන ඉන්නෝ අනිත් කට්ටිය කහපාට නිල ඇඳුම ඇඳගෙන ඉන්නෝ. දැන් බලන්න තව සතියකින් හෝ දෙකකින් මට ලැබිලා තියෙන තොරතුරු අනුව තව සතියකින් පස්සේ අම්පිටි සුමන පටන් ගන්නවා මඩකලපුයි. ඊට පස්සේ තව ඉන්නවා මුස්ලිම් ජාතිකයෙක් මඩකලපුයි. ඒ පුද්ගලයාවත් හම්බෙලා තියෙනවා කීප දෙනෙක් මම නංගන් කියන්නේ නැහැ මොකද ඒක අවශ්‍යයි. ඒ තොරතුරු අපිට ලැබෙනවා. මතක තියාගන්න ඔය හැම තැනකම සතුටුයි කියන්න අපිට බුද්ධි තොරතුරු වෙනවා. මගේ සහෝදර මම විශේෂයෙන්ම මේ මඩකලපු ප්‍රදේශයේ ඉන්න තම හොඳ බුද්ධි තොරතුරු ලබා ගැනීම හැකියාවක් දෙන කණ්ඩායම අපි සමග වැඩ කරනවා. ඒ නිසා මේ මම අර මුලින් කියපු තරුණ භික්ෂුව තාම කල්පනාකාරීව ඉන්න අවශ්‍යයි. මොකද මේ තරුණ කොටස් තමයි මෙයාගේ මේ ධර්ම සාකච්ඡාවල සහ ධර්ම දේශන අහන්න කියලා යොදවන්නේ. විශාල වශයෙන් ගෙවලා ගෙනියනවා. අර තොරතුරු ලැබිලා තියෙනවා. විශාල වශයෙන් ඒ දේ කරනවා. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරන්න අවශ්‍ය වෙනවා. ඇයි හේතුව? දෙයියනේ කුඩුකාරයව අල්ලනවා. ඕලු ගල්ලට කිව්වට අහන්නේ මේ අකෝ ගේනවා ඉවරයක් නැහැ. අපි කොහොමද වේදිකාවක් ගහගන්නේ? අද ආනන්ද විජේපාල විශේෂභාර ඇමතුමා කිව්වා අපි තව ගේනවා. මතක තියාගන්න තව ගේනවායි කියලා. අපි දන්නවා ඉස්සරහට තවත් ගේනවා. නලින් බණ්ඩාරලාට එතකොට ඔය තියෙන පක්ෂය කියන්නේ විපක්ෂයේ නන්නත්තරයි. ඒ නිසා මේගොල්ලෝ ලැග්ගේ කුඩුකාරයෝ එක්ක බව අද නලින් බණ්ඩාරේ කටින්ම කිව්වා. මේක ඇත්තටම හොඳයි. තමන්ගේ දරුවාට කුඩු පොවන්න සූදානම් වෙන්න. මොකද මේගොල්ලන්ගේ මේ කියමනෙන්ම පැහැදිලි මොකද්ද? ඒගොල්ලෝ පාතාලෙත් එක්ක ලගින්නේ. ඒගොල්ලෝ කුඩුකාරත් එක්ක ලගින්නේ. ඒගොල්ලෝ ලගින්නේ මිනිමරු පාතාලයක් එක්ක කියන එක නොකිය කිව්වේ ඒකයි. මම පහුගිය කාලේ මගේ වීඩියෝ බලන්න ආපස්සට ගිහිල්ලා තමුන්නාසලා මම පෙන්නුවා සජිත් ප්‍රේමදාසලා නලින් බණ්ඩාරලා läගලා හිටියේ කොහෙද කියලා. අද ඒවා ඔප්පු වෙනවා ඒගොල්ලන්ගේ කටින්. දෛවය කියන්නේ ඒක. ඒ නිසා අපි දන්නවා සහකාර පොලිස් අධිකාරී ඕලුගල සහ ඒ කණ්ඩායම අත්තන් විශිෂ්ට ක්‍රියාවක්. මේ අද මම කතා කරන මොහොතේ මම දන්නවා ඊටාම විශිෂ්ට ක්‍රියාවක ඒ සඳහා ඒ නිලධාරී මෙහෙවමින් ඉන්නෝ. මේක තමයි ඇත්තටම ඒක ආඩම්බරයක්. ඒ වගේම මම ඉල්ලීමක් කරන විශේෂයෙන්ම විශේෂභාර ඇමති ආනන්ද විජේපාල මහත්තයාගේ මේ මිනිස්සයා අවුරුදු ගාණක් මේ සේවය ওই වගේම කෙරුවා ඉස්සරහට. ඒ නිසා කරුණාකරලා ඔහුට ලැබිය යුතු උසස් වීම. මොකද ඇත්තටම වර්තමාන වෙනකොට සහකාර පොලිස් අධිකාරී මීට වඩා ඉහළ ඇත්තටම මම දන්න විදිහට දැන් SSP DIG level එකේ ඉන්න ඕනේ. ඒවා පිළිබඳව ඒවා ලබා දීලා ඒ නිලධාරියව දිරිගන්වන්නට කටයුතු කරන්න. මොකද හේතුව අපි මිනිස්සු ගන්නවා නම් මිනිස්සුන්ගේ වැඩ ගන්නවා නම් එන්කරේජ් කරන්න අවශ්‍යයි. ඒක හරිම අඩුයි පොලිස් දෙපාර්තමේන්තුවේ ඇත්තම නැති තරම්. විශේෂයෙන් මම ඉල්ලීමක් කරන සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගේ මේ ගැටවලට අහු වෙන්න එපා. මේ සියල්ලම තීරණ ගන්නකොට තමුන්නාසල පෙනේ 21 වෙනිදා තමයි මේගොල්ලන්ට ටාකට් එක. එකක් 21 වෙනිදාට මේගොල්ලෝ ටාකට් කරන් ඉන්නවා. අනෙත් එක 2028 හෝ 29 එන ඡන්දය මූලික කරගෙන තමයි අර තරුණ භික්ෂුව දාගෙන තරුණ પરම්පරාව දාගන්න මේ මාන බලන්න. මේක පිළිබඳව සියලුම බුද්ධ්‍යංශ සහ රටේ සමස්ත ජාති මොකද ජාතියක් වලදාලා නන්නත්තර කරලා තිබිච්ච ජාතිය තමයි මේ නැගිට්ටුවේ. මතක තියාගන්න ඒක දවසෙන් දෙකෙන් කරන්න බෑ. ජනාධිපතිතුමා දැඩි උත්සාහයක් ගන්නවා.
ආර්ථික වශයෙන් නගා සිටවන්න, සමාජ වශයෙන් නගා සිටවන්න, දේශපාලන වශයෙන් දේශපාලන මේ වගේ කුජීත වෙච්ච මිනිස්සු හෙට අනිද්දා දක්වන්න වෙනම තනක් තියෙනවා වැලිකඩ. එතෙන්න දක්කලා ගාල් කරලා තියන්න තමයි අවශ්‍ය. ඒ නිසා රටක් වශයෙන් අපි සියලු දෙනා මොන පක්ෂයේ හිටියත් නිවැරදි හරි තීන්දුව ගන්න. හරිනම් හරි වැරදි නම් වැරදි. පක්ෂය වැඩක් නැහැ. රට වෙනුවෙන්. ඒ තීන්දුව වෙනුවෙන් තමයි තමුන්නාසලා 2024 පෙනී සිටියේ. ඒ නිසා මේ ගැටවලට අහු වෙන්න එපා කියන ඉල්ලීම කරමින් මම නියඩ වෙනවා. විශේෂයෙන්ම තමුන්නාසලා ඉල්ලීමක් කරනවා මේ සියලු තොරතුරු ජනගත කරන්න IODPP නාලිකාව subscribe කරන්න. ඒ වගේම ලංකා දවස YouTube නාලිකාව subscribe කරන්න. IODPP නාලිකාව වගේම අජිත් ධර්මපාල මගේ Facebook එකේ තියෙනවා. අජිත් ධර්මපාල Facebook එකට තමුන්නාසලා මෙතෙක් ගියේ නැත්තම් මේ සියලු තොරතුරු තියෙනවා අජිත් ධර්මපාල මගේ Facebook එකේ. ඒ වගේම අජිත් ධර්මපාල TikTok සහ අජිත් ධර්මපාල Instagram සහ අජිත් ධර්මපාල X ගිණුම. මේ සියලු සමාජ මාධ්‍ය තුලින් මොන වෙහෙස තිබුණත් මොන වෙහෙස රාජකාරී තිබුණත් ඒ වැඩේ අතපසු කරන්නේ දවසක් ගානේ. තමුන්නාසලාගේ තියෙන ධෛර්යය, තමුන්නාසලාට දෙන ශක්තිය තුලින් අපි ලෑස්ති වෙන්න අවශ්‍යයි 28 29 ටාගට් කර. අපි යමු. බොහොම ස්තුතියි. මම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධාන සභාපති අජිත් ධර්මපාල. Thank you.